මම පන්තියේ හිටියේ සුපර් ග්ලූ එකකින් සෙල්ලම් කර. එක පාරටම වෝනින් එකක් ආවා. ලොක්ඩවුන්. මේක ඇත්තම එකක්. ඩෝන් ගාලා වෙඩි සද්දයක් ආවා. අපි සේරම ඩෙස්ක් යටට රිංගුවා. මට කලන්තේ දාන්න වගේ. ළඟ හිටපු එකාට චූත් ගියා. සමන් සර් හිමීට දොර ගාවට ගියා. මූණ සුදු මැලි වෙලා. ඌ මෙහෙට එනවා. හැංගියව. සර් දොර ලොක් කළා. ඒත් එක පාරට හැන්ඩල් එක හෙල්ලුණා. දොර ඇරපන්. ඌ දොරට පයින් ගැහුවා. ආයෙත් පයින් ගැහුවා. හැන්ඩල් එක ගාවින් ලී කැඩෙන්න ගත්තා. අනිත් උන් අඬ අඬා වැඳගෙන හිටියේ. අරු ඇතුළට එන්න හදන්නේ පැන ගන්න විදියකුත් නැහැ. එතකොටම සර් මගේ ඩෙස්ක් එක ගාවට දිව්වා. මගේ සුපර් ග්ලූ එක අරන් ආයෙත් දොර ගාවට දුවලා කෑ ගැහුවා. ජනෙල් කඩාගෙන පළයව් කියලා. දොර කැඩෙයි. උඹලට ඉගැන්නුවට මට සතුටුයි. අපි පුටු අරන් ජනෙල් කුඩු කළා. අරු දිගටම දොරට ගහනවා. මම පස්ස හැරිලා බලද්දි සමන් සර් සුපර් ග්ලූ ඔක්කොම යාගේ අත්වල ගා ගන්නවා. එයා වෙවුල මොනවද මතුරනවා. සර් ගම් ගෑවුණු අත් දෙකෙන් දොරේ දෙපැත්ත අල්ලගත්තා. හරියට මිනිස් පලිහක් වගේ හිටගත්තා. මැරෙන්න කලින් වගේ අන්තිම පාරට උඩ බැලුවා. මම ජනීලෙන් පනින්න හදද්දිම දොර කැඩුනා. ඒත් එක්කම වෙඩි සද්ද ඇහුණා. මාව ගල්ලුණා. සමන් සර්ට වෙඩි වැස්සක් වැදිලා. එයාට පණ නැහැ. ඒත් තාම දොර හරස් කරන් ඉන්නවා. අර අත්වල ගාපු සුපර් ග්ලූ නිසා. අරු තල්ලු කරන් පන්තියට එන්න හැදුවා. ඒත් බැරි වුණා. සමන් සර් බිමට වැටෙද්දිම මම ජනීලෙන් පැන්නලා. වෙඩි තියපු එක ඇතුළට එද්දි අපි පැනලා ඉවරයි. සමන් සර් තමන්ගේ පවුල ළඟට යන එක අතෑරියා. අපිව අපේ පවුල් ගාවට යවන්න.